හරියනම් සුබ දවසක් පුතේ. ඔයාලගේ මම පළවෙනියටම දුන්නා පේපර් එකක්. ඔයාලගේ බස්නාහිර පළාත 2023 2024 පේපර් එක. ඒකේ පළවෙනි කොටස මම ක්ලාස් එක තුලම සාකච්ඡා කරා පුතේ. එතකොට අපිට දැන් කතා කරන්න තියෙන්නේ ඒකේ දෙවෙනි කොටස. පේපර් එකේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස සාකච්ඡා කරනකොට ඔයාලගේ පළවෙනි එකේ මේ විදිහට ලකුණු දීලා ඉවරයි. මේ පේපර් එක මේ විදි කරලා දීලා තිබුණා නම් ළමයි 3 දෙනෙක් වගේ. අනික් අය ගැන මම පොඩ්ඩක් ඉන්ෆෝම් කරා මේ ගෲප් එකේ කිසිම රෙස්පොන්ස් එකක් තිබුණේ නැහැ. හරි කමක් නැහැ. මේ විදි කරලා තිබ්බ අය සහ නොකරපු අයට නොතේරුණා වෙන්න පුළුවන් පේපර් එක. එහෙම වුණොත් එයාලට තේරුම් ගන්න සහ මේක පේපර් එක ලොකු අමාරුවක් නෑ. තව පේපර් එකක් දුන්නා. ඒකෙත් පළවෙනි කොටසට අදාළ ලකුණු මේ විදි ගෲප් එකේත් අප්ඩේට් කරලා තියෙනවා. ඔයාලට ඒ ලකුණු දුන්නා. පේපර් එකක් මේ විදි සාකච්ඡා කරලා ඉවරයි. හරි. මේ පේපර් එකේ අපි පළවෙනි ප්‍රශ්නට යන් දෙක කොටසේ පළවෙනි ප්‍රශ්නය. චුට්ටක් ඉන්න. දෙක කොටසේ පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා මේකේ කියනවා සැබෑ ලෝකයේ පවතින බොහෝ නිර්මාණකරුවන්ගේ මනසේ පහළ වූ අදහසකි. මේක මේ ප්‍රශ්නට අදාළ කොටසක් නෙවෙයි, නිකන් ළමයාට කියවලා තේරුම් ගන්න පුළුවන් අදහසක් තමයි දීලා තියෙන්නේ. සැබෑ ලෝකයේ පවතින බොහෝ නිර්මාණකරුවන්ගේ මනසේ පහළ වූ රූප කියලා කියන්නේ. ඒක ලොකු ප්‍රශ්නයට දායකත්වයක් වෙන්නේ. ඊට පස්සේ පරිමාණ රූපයක් යනු කුමක්ද යන්න එහි පරිමාණ රූපයක් කියන්නේ කුමක්ද කියලා එහි හැඩය එහි ප්‍රමාණය ඇසුරෙන් හඳුන්වන්න කියලා දීලා දෙනවා. එහි ප්‍රමාණය ඇසුරෙන් හඳුන්වන්න. බොහෝ ළමයි විවිධ උත්තර ලියලා තිබුණා. ඒ උත්තර හැම එකක්ම හරි කියලා ගන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් අය මේ කරලා තිබුණු 3 දෙනාට අදාළව මම ඒවට නිවැරදි ලකුණු ලබා දුන්නා. ඒතකොට පළවෙනි එකට එන්නේ පළවෙනි එකේ ආන්සර් විදියට ගන්න පුළුවන් අපිට මෙහෙම. හැඩයනේ දැන් පරිමාණ රූපයක් කියලා ගමුකෝ. මේ වගේ රූපයක්. මේ වගේ රූපයක් පරිමාණ රූපයක් කියලා ගමුකෝ. මේ වගේ එකක් පරිමාණ රූපයක් විදියට ගත්තා. හරිද? ඒක කැතයි වගේ නම් අපි මෙහෙම එකක් අඳිමු. මේක මොකක් වෙනවද? පරිමාණ රූපයක්. හරිද? ඇත්තටම මේ වගේ පොකුණක් හදනවා කියලා හිතන්නකෝ ඉඩමේ. ඇත්තටම ඉඩමේ හදනකොට මේක එතකොට මොකක් වෙනවද? පරිමාණ රූපයක් වෙනවා. ඒ පරිමාණ රූපේ ඇසුරෙන් තමයි ඔය අය වගේ එකක් නිවසේ ගිහින් නිවසකින් හදනවා වෙන්න පුළුවන්. එතකොට මේ වගේ රූපයක් ඔයා කලින් මොකද කොළ කෑල්ලක හරි මොකක හරි අඳිනවා. ඒක අඳින්නේ සමහරට සෙන්ටිමීටර් වලින්. සෙන්ටිමීටර් වලින් ඇඳලා මීටර් ගණන් ලොකු පොකුණක් තමයි සමහරට හදන්නේ. සෙන්ටිමීටර් 2ක් විතර තමයි රූපය ඇඳලා තියෙන්නේ. මේක අපිට වෙන්න පුළුවන් මොකද්ද? මේක අපිට 2 සෙන්ටිමීටර් වෙන්න පුළුවන්. හරිද? ඇත්තටම පොකුණ හදපුවාම මේ ඇත්තටම එන පොකුණේ හැඩය මේ වගේ ලොකු වෙන්න පුළුවන්. අරකට වඩා ටිකක් ලොකුයි. හරිද? අරකට වඩා ලොකුයි. එතකොට මේක සමහර විට 2 මීටර විතර ලොකු වෙන්න පුළුවන්. මේකත් 2 මීටර විතර ලොකු වෙන්න පුළුවන්. ඇත්තම පොකුණ ගත්තම ලොකුයි. හැබැයි අපි රූපයක් අඳිනකොට ඒක පොඩිවට ඇඳ ගන්නවා වෙන්න පුළුවන්. හරි. එතකොට පරිමාණ රූපයක් කියන එක මෙහෙම සරලව අර්ථ දක්ව ගන්න පුළුවන්. හැඩයේ වෙනසක් සිදු නොවන හැඩයේ වෙනසක් සිදු නොවන එහෙත් පරිමාණය කියන අපි ගන්න මීටර් සෙන්ටිමීටර් අගය පරිමාණයේ අගය වෙනස් රූප පරිමාණ රූප වේ. මෙහෙම අදහසක් ලියවන හරි. ඔයාලා මෙහෙම හැඩය වෙනස් වෙන මේ හැඩයේ වෙනසක් සිදු නොවන පරිමාණය වෙනස් වෙන කියලා ලිව්වොත් ලකුණු දෙන්න පුළුවන්. හරිද? ප්‍රොමිලක්කන් 2
මොකද හැඩය වෙනස් වෙන්න බෑ. රවුමක් නැක රවුමක් විදියට තියෙනවා. හැබැයි ඒකේ අගය සෙන්ටිමීටර් 1ක්ද සෙන්ටිමීටර් 10ක්ද කියන එක වෙනස් වෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ කියනවා 1 සෙන්ටිමීටර්, ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයකින් කින් 1 සෙන්ටිමීටර මගින් 6 සෙන්ටිමීටර් 6 මීටර් නිරූපණය කර ඇති පරිමාණ රූපයක පරිමාණ මේ අනුපාතයක් ලෙස දක්වන්න. පරිමාණයේ අනුපාතයක් ලෙස දක්වන්න කියලා කියනවා. මේක කියන්නේ 1 සෙන්ටිමීටර් මගින් පෙන්නන එකක්, 1 සෙන්ටිමීටර් මගින් ඇඳලා පෙන්නන එකක් 6 මීටර් පෙන්නන්නේ කොහොමද කියලා අහනවා. දැන් අපිට පෙන්වන්න ඕනේ 1 සෙන්ටිමීටර් වලින් 6 සෙන්ටිමීටර් මේ 6 මීටර් 6 මීටර් පරිමාණය කරපු රූපයක්. 6 මීටර් පරිමාණය කරපු රූපයක්. දැන් මේකට අදාළ අපි 6 මීටර් මේක තියෙන සෙන්ටිමීටර්. එතකොට ඒකක දෙකක්. එතකොට එක එකකයකට හදාගත්තොත් 1 සෙන්ටිමීටර් මෙතනින් පෙන්නනවා මොකද්ද? මීටර් සෙන්ටිමීටර් කරොත් 600යි සෙන්ටිමීටර්. එතකොට අපිට ලියන්න පුළුවන් දෙකම සෙන්ටිමීටර් වලින් තියෙන්නේ 1 සෙන්ටිමීටරයකින් පෙන්නනවා 600යි සෙන්ටිමීටර්. එතකොට සෙන්ටිමීටර් කීයක් අඳින්න ඕනද? 1 සෙන්ටිමීටරකින් පෙන්නනවා කීයද? සෙන්ටිමීටර් 600ක් කියලා තමයි අදහස දීලා තියෙන්නේ. එතකොට එකට 600 කියන පිළිතුර අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි රෝම ඉලක්කමේ කියනවා පරිමාණය දීලා තියෙනවා. පරිමාණය කීයද දීලා තියෙන්නේ? පරිමාණය එකට 1000යි කියලා දීලා තියෙනවා. එකට 1000යි. දැන් බලන්න දක්වා ඇති සිතියමක පරිමාණ රූපයක 2 සෙන්ටිමීටර් දිගකින් නිරූපණය වන සැබෑ දිග. දැන් මේවා දන්නවා පරිමාණය කරපු එක. මේක එතකොට සැබෑ. මේක අපි දෘශ්‍ය කියලා ගමුකෝ. දෘශ්‍ය මේක සැබෑ. මේ සැබෑ එක තමයි මේ පැත්තෙන් තියෙන්නේ. ඒතර ඔයා දන්නවා 1 සෙන්ටිමීටර් කියලා ගත්තොත් මේ තියෙන මේ පැත්තේ 1000යි සෙන්ටිමීටර්. 10යි සෙන්ටිමීටර්. ඕන අපිට 1 සෙන්ටිමීටර් ලියන්න පුළුවන්. 10යි සෙන්ටිමීටර් කියන්නේ මීටර කොච්චරක් තියෙනවද? මීටර කොච්චරක් තියෙනවද? 10යි සෙන්ටිමීටර් වල මම මේ පැත්තෙන් අඳින්නම්. 10යි සෙන්ටිමීටර්නේ තියෙන්නේ. 10යි සෙන්ටිමීටර්. ඕක මීටර් කරගත්තොත් ඔයා දන්නවා මෙතන මීටර් තියෙනවා. මීටර් ගන්න කීයෙන් බෙදන්න ඕනද? 100ෙන් බෙදන්න ඕනේ. 100ෙන් බෙදපු ගමන් මේක මීටර් වෙනවා. මීටර් වුණාම බිඳුවට බිඳුව බිඳුවට බිඳුව කැපුණාම 10යි මීටර් තියෙනවා කියලා එනවා. ඒතර මේක ලියන්න පුළුවන් අපිට මීටර වලින් 10යි මීටර් කියලා. 10 මීටර්. මේ සම්බන්ධය හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? මේක ඕනෙත් නෑ. ඔයාට උඩ තියෙන එකෙන් හදන්නත් පුළුවන්. උඩ තියෙන එකෙන් හරි මේ පල්ලෙහා තියෙන එකෙන් කැමති එකකින් අපිට හදාගන්න පුළුවන්. මෙයා කියන්නේ දැන් මෙතන 1 සෙන්ටිමීටර් නෙමෙයි. මෙතන පෙන්නනවලු 2 සෙන්ටිමීටර්. 2.5 සෙන්ටිමීටර්. හරිද? 2.5 සෙන්ටිමීටර් නම් මේ වගේ කී ගුණයක්ද 2.5කින් වැඩි වෙන්න ඕන. 10යි මීටර් මේ පැත්ත දැන් කලින් තිබ්බ එකනේ. එක වැඩි වුණා 2.5න් 2.5 වෙනවා. මේකත් එනම් කීයෙන් වැඩි වෙන්න ඕනේද? 2.5න් වැඩි වුණාම මේ පැත්ත එනවා 2.5 සෙන්ටිමීටර්. මේ පැත්තෙන් එනවා 20, ඒ කියන්නේ 10න් වැඩි වුණාම 25යි මීටර් කියලා. 25යි මීටර්. මීටර් 25ක් කියලා එනවා. එතකොට ඔයාගේ ආන්සර් එකේ අහන විදියට සැබෑ දිග කොච්චරයිද? 25යි මීටර්. තව කෙනෙකුට මේක ලියන්න පුළුවන්. මම මේක තව විදිහකින් කියලා දෙන්නම්. මෙහෙම කියලා දෙන්නම්. ඔයාලට දීලා තිබ්බේ පරිමාණ රූපය මෙහෙමනේ. 1 සෙන්ටිමීටර් වලින් පෙන්නනවා 10යි සෙන්ටිමීටර්. දැන් ඔයා හිතන්න මේක 2.5යි නෙමෙයි 2 සෙන්ටිමීටර් තිබ්බා කියලා. 2 සෙන්ටිමීටර් නම් ඔයා දන්නවා මේක දෙකෙන් වැඩි වුණා. එහෙනම් මේකත් කීයෙන් වැඩි වෙන්න ඕනද? දෙකෙන් වැඩි වෙනවා. 1000 දෙකෙන් වැඩි වුණාම 2000යි සෙන්ටිමීටර්. දැන් අපිට ඕනේ 2 සෙන්ටිමීටර් නෙමෙයි. එහෙනම් මම මේක හදනවා ඉහළින් අඳිනවා. මම මේ දෙකකින් පෙන්වුවේ. දැන් ඕනේ අපිට 2.5 සෙන්ටිමීටර්. එහෙනම් මේක වැඩි වෙනව කොච්චරකින්ද?
2.5 සෙන්ටිමීටර් වලින්. මේකත් වැඩි වෙනවා 2.5න්. ඔන්න සෙන්ටිමීටර් ඕනෙත් නැහැ. සෙන්ටිමීටර් කැලල මකලා දාමු. සෙන්ටිමීටර් ඕනේ 2.5න් වැඩි වෙනවා. 2.5න් වැඩි වුණාම 2.5න් වැඩි වුණාම මෙතන 2.5යි සෙන්ටිමීටර් එනවා. හරිද? 1000 2.5න් වැඩි වුණාම 2500යි සෙන්ටිමීටර් එනවා. 1000 වලට වැඩි කරලා පෙන්නන්නම්. 1000 වැඩි වෙනවා කියනද 2.5න්. පහෙන් වැඩි කරන් යා ඔක්කොම 5.0 5.0 5.0 එක 5යි. දැන් ඊට පස්සේ දෙකෙන් වැඩි වුණොත් මේ කෙලින් තමයි ලියවෙන්නේ. හරිද? ඒ කෙලින් ලියවෙන්න. ඒතර දෙවරක් බිංදුව බිංදුව දෙවරක් බිංදුව බිංදුව දෙවරක් බිංදුව බිංදුව දෙවරක් එක 2යි. ඒතර මෙතන එනවා 2 5 බිංදුව බිංදුව. ඕන මේ පැත්තෙන් ඉඳන් සාමාන්‍ය එකතු කරන් යන්නේ මේ පැත්තෙන් ඉඳන් මේ කෙලින් ලිව්වොත් ඒ කෙලින් එන්නේ කීයද? බිංදුව. මේ කෙලිනුත් බිංදුව. බිංදුව 5 2 දැන් එනවා දශම ස්ථාන කීයක් තියන්න ඕනද? මෙතන ඉඳන් මෙතන දශම ස්ථානේ පායිනවා. එහෙනම් මෙතන තියෙන. ඒතර 2500යි සෙන්ටිමීටර්. හරි. අපි 2500 සෙන්ටිමීටර් තමයි ගත්තේ. හරිනේ. එතකොට 2500 සෙන්ටිමීටර් කියලා ගත්තා. එතකොට මේෙන් අපිට ආවා සම්බන්ධයක් 2500 සෙන්ටිමීටර්. සැබෑ දිග කීයද? 2500 සෙන්ටිමීටර්. ඔයා සෙන්ටිමීටර් වලින් පෙන්නුවත් හරි. ආ කොහමද? මෙතනින් ගිහින් මේකෙන් හදලා පෙන්නුවත් හරි. එතකොට ඔයාගේ මේකත් හරි අර 25 මීටර කියලා ඉබත් හරි. අපි එන ඊළඟ කොටසට යමු. මෙහෙම එකක් කියනවා. කණ්ඩායම් ක්‍රියාකාරකමකදී එක් කණ්ඩායමක් විසින් මැන ලබාගත් සුජුකෝනාශ්‍ර ක්‍රීඩා මණ්ඩපයක දිග කොච්චරයි කියනවද? දිග 70යි මීටර්. දිග කොච්චරයිද? 70යි මීටර්. එතකොට මේකේ පළල කොච්චරයිද? පළල ඇවිල්ලා 20යි මීටර්. සුජුකෝනාශ්‍රයක් ඇන්දොත් අපි මෙහෙම මේ වගේ සුජුකෝනාශ්‍රයක් ඇන්දොත් අපිට මේකේ දිග ගන්න පුළුවන් 70යි මීටර්. මේක ඇවිල්ලා 20යි මීටර්. ඊට පස්සේ කියනවා ක්‍රීඩා මණ්ඩපයේ පරිමාණ රූපයක් ඇඳීමට සුදුසු පරිමාණයක් යෝජනා කරන්න කියලා කියනවා. පරිමාණයක් යෝජනා කරන්න කියලා කියනවා. අපි දැන් මෙහෙමනේ පරිමාණයක් ගන්නකොට එක එක්කිනාට එක එක උත්තර එන්න පුළුවන්. දැන් අපි 1 සෙන්ටිමීටරයකින් පෙන්නනවා 1 සෙන්ටිමීටරයකින් පරිමාණ රූපයක් අඳින්න අපිට මීටර වලින් සාමාන්‍ය කොළවල අඳින්න බෑනේ. මීටර් ගණන් කොළ නෑ අපිට. ඒතර සාමාන්‍ය පොඩි කොළ තමයි A4 size කියලා හිතන්න. ඒක පරිමාණ රූපයකට ගන්න කියම අපිට පුළුවන්
1 සෙන්ටිමීටරයකින් පෙන්නනවා කොච්චරක්ද හිතමුකෝ අපි 10යි සෙන්ටිමීටර පෙන්නනවා කියලා. 10යි සෙන්ටිමීටර. ඒකම මල් ලියනවා 1 සෙන්ටිමීටර කියන්නේ 1 සෙන්ටිමීටරකින් පෙන්නනවා 10යි මීටර කියලා නෙවෙයි තියෙන්නේ 10යි මීටර් 10යි මීටර් 1 සෙන්ටිමීටරකින් 10යි මීටර් පෙන්නනවා. ඒක සෙන්ටිමීටර් 70ක් අඳින්න නම් සෙන්ටිමීටර් 70ක් ඕන මේක 7ෙන් වැඩි වෙන්න බෑ. 7ෙන් වැඩි වුණොත් 70යි මීටර් වෙනවා. මේකත් 7ෙන් වැඩි වුණොත් 7යි සෙන්ටිමීටර් වෙනවා. ඒතකොට 7යි සෙන්ටිමීටර වලින් අපිට පෙන්න ගන්න පුළුවන් කොච්චරයිද? 7යි සෙන්ටිමීටර වලින් පෙන්න ගන්න පුළුවන් 70යි මීටර්. මම එතකොට 1යි සෙන්ටිමීටර වලින් අයත් 10යි සෙන්ටිමීටර් එහෙම නැත්නම් 1යි සෙන්ටිමීටර වලින් 10යි මීටර් ගත්තොත් සෙන්ටිමීටර් 20 පෙන්වන්න මීටර් 20 පෙන්වන්න සෙන්ටිමීටර් කීයක් ඇද්ද? සෙන්ටිමීටර් දෙකක් ඇති. ඒතර මම පරිමාණයක් ගන්නවා 1ට 1000 කියලා. 1ට 1000. ඒතර මේක තමයි උත්තරේ. මේක 1ට 1000. මේකට තව උත්තර ගන්න පුළුවන්. තව උත්තර කීපයක් ගන්න පුළුවන්. හරිද? 1ට 1000 ගන්න පුළුවන්. අය 1ට 500 ගන්න පුළුවන්. 1ට 500 ගත්තත් අවුලක් නැහැ. 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 500ක් වෙනවා. ඊට පස්සේ කියනවා ඒ අනුව පහත වගුව පිළිතුරු පත්‍රය පිටපත් කරගෙන හිස්තැන් පුරවන්න කියලා කියනවා. දැන් මේකේ දිග 70යි මීටරනේ. 70යි මීටරට පරිමාණ රූපේ සෙන්ටිමීටර කීයක්ද ගන්න ඕනේ? පරිමාණ රූපේ සෙන්ටිමීටර 7ක් ගත්තා නම් ඇති. ඔයාගත් අනුපාතයට අදාළ මෙතන ලියන්න. මේකේ නම් කීයද 20යි මීටර වලට ගන්න ඕනේ 2යි සෙන්ටිමීටර. මේ තියෙන දෙක කීයද? 2යි සෙන්ටිමීටර. ගත්තා නම් ක්‍රීඩා මණ්ඩපයේ වර්ගඵලය ගන්න කියලා කියනවා. ක්‍රීඩා මණ්ඩපයේ වර්ගඵලය වර්ගඵලය ගණනය කරනකොට වර්ගඵලය සමානයි ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. මේකේ දිග කීයද? 70යි මීටර. වැඩි වෙනවා කොච්චරයිද? ඉඩමන 20යි මීටර. එතකොට ඔයාලා පැත්තකින් ලියාගන්න 70 වැඩි කිරීම 20 0.00 දෙවරක් 14යි පොඩ්ඩයින් වැරදුනා 0.00 7 බිඳුවයි දෙවරක් 0.00යි දෙවරක් 7 14යි. ඒතර අපිට උත්තරේ එනවා පල්ලහැට එනවා 0.04යි 1යි. එතකොට එනවා 1400යි වර්ග මීටර්. මීටර වලින් තියෙන වර්ග මීටර 1400යි වර්ග මීටර කියලා ගන්න පුළුවන්. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය 1400. පරිමාණ රූපයේ පරිමිතිය සොයන්න කියලා කියනවා. දැන් පරිමාණ රූපයක් ඇන්දොත් අපිට ඕනේ මේක පරිමාණ රූපයක් නම් මෙහෙම අඳිමුකෝ. මේක පරිමාණ රූපයක් නම් මේක අපිට ගන්න 7යි සෙන්ටිමීටර් මේ පැත්තට ගන්න 2යි සෙන්ටිමීටර්. මේකේ පරිමිතිය නම් පරිමිතිය කියන්නේ මොකද්ද? වටේ දිග. වටේ දිග. වටේ දිග නම් මෙතනත් 7යි සෙන්ටිමීටර් මේකත් 2යි සෙන්ටිමීටර්. එතකොට 7 ධන 7 ධන 2 ධන වටේම තියෙනවා එකතු කරගන්න. 7යි 7යි 14යි 2යි 16යි 2යි 18යි මොනවාද සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් පරිමාණ රූපේ. ඒතර පරිමාණ රූපේ ඇත්ත රූපේ නෙමෙයි. පරිමාණ රූපේ තමයි අහන්නේ. එතකොට
පළවෙනි රූපයට අදාළව පළවෙනි ගානට අදාළව ආන්සර්ස් ටික ඒ විදිහට ගන්න. දෙවෙනි ප්‍රශ්නෙට යමු අපි. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන කවකටුව සරලධාරය හා විහිත චතුරස්‍රය භාවිතයෙන් පහත දැක්වෙන නිර්මාණ එකම රූප සටහනක ඇතුළත් වන සේ නිර්මාණය කරන්න. එකම රූපයක තමයි තියෙන. රූප වෙන වෙනම අඳින්න එකම රූපේ. කවකටුවක් තෝරන ඔයාට. එතකොට සරලධාරය කියන අඩි රූල, විහිත චතුරස්‍රය කියන වලගේ තියෙනවා. විහිත චතුරස්‍රය කියලා එකක් මේ වගේ හැඩයක් තියෙන එකක් තියෙනවා විහිත චතුරස්‍රය කියලා. ඒක අරගෙන ඒකෙනුත් අඳින්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඔයාලට ඒතර කවකටු පෙට්ටියක් වගේ අරන් තියාගෙන ඉන්න ඕන පුතේ. හරි. ඊට පස්සේ 6 සෙන්ටිමීටර් පළවෙනි රෝම ඉලක්කම කියනවා 6 සෙන්ටිමීටර් දිගක් AB සරල රේඛාව, ඒ කියන්නේ 6 සෙන්ටිමීටර් දිගක AB සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. මම ඔයාලට කිව්වා මේම සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරනකොට කොහොමද නිර්මාණය කරන්නේ? ඉස්සෙල්ලාම අඩි රූල තියලා මෙහෙම ඉරක් ගහ ගන්න. අඩි රූල තියලා මෙහෙම ඉරක් ගහ ගන්න. මට අඩි රූලක් නැහැනේ. ඔයාලා මොකද ගන්න ඕනේ? මම ඒකත් කරලම් පෙන්නන්න. ඔයාලා මෙහෙම අඩි රූල අරගෙන අඩි රූල අරන් මොකද ගන්න ඕනේ? මේකේ මෙහෙම ඉරක් ගහ ගන්නවා දිගටම. ඉර ගහගෙන ඊට පස්සේ මොකද ගන්න ඕනේ? 6 සෙන්ටිමීටර් කව කට්ටක් අරගෙන මොකද ගන්න? මේ කව කට්ට මෙහෙම අඩි රූල තියෙනවනේ. මෙහෙම තියෙන අඩි රූලේ මොකද ගන්න ඕනේ? මෙතන කව කට්ට ගෙනල්ලා කව කට්ට මෙහෙම හිටින විදියට කව කට්ට ඔහොම තියෙනවනේ. මෙතන තියෙනවා තුඩ. ওই තුඩ මෙතනින් තියලා මේකට සම්බන්ධ කරලා තියෙනවා පැන්සල්. මේකෙන් 0.5 සෙන්ටිමීටර ඉඳන් 6 සෙන්ටිමීටර දක්වා මැන ගන්නවා. මැනගෙන ඒකේ තුඩ මෙතන තියලා මෙතනින් මෙහෙම කට් එකක් දානවා. මෙතන තියලා ඕනනම් මෙහෙම කට් එකකුත් දාගන්න. ඒතර මේ දිග කීයද? 6 සෙන්ටිමීටර. ඒක මොකක් කියලා නම් කරන්න ඕනේද? AB. AB දිගක් නේ තියෙන්නේ. AB සරල රේඛා ඛණ්ඩය තමයි මේක ලකුණු කරන්නේ. ඊට පස්සේ කියනවා AP සමානයි 3 සෙන්ටිමීටර් වන සේ AB මත P ලක්ෂය ලකුණු කරන්න. දැන් මේක තියෙන්නේ AB මත. AB මත තමයි P ලක්ෂය තියෙන්නේ. එතකොට මොකද ගන්නවා කවකටුව අරගෙන මේ මෙතන එන 3 සෙන්ටිමීටර් වෙනකම් මැන ගන්නවා එක. මෙහෙම කව කට්ට තියලා මෙහෙම 3 සෙන්ටිමීටර් මැනගෙන ඉඳන් 3 සෙන්ටිමීටර් මෙහෙම කට් එකක් දාලා මේ දිග කීයද? E කියලා දාලා ඒක 3 සෙන්ටිමීටර් කියලා දාන්නවා. 3 සෙන්ටිමීටර්. ඊට පස්සේ තුන්වෙනි රෝම ඉලක්කමේ කියනවා P ලක්ෂයේදී ABට ලම්බකයක් විහිත චතුරස්‍රය භාවිතයෙන් නිර්මාණය කරන්න. දැන් විහිත චතුරස්‍රය භාවයෙන් P ලක්ෂයේදී ABට ලම්බකයක් විහිත චතුරස්‍රය මේ ආධාරයෙන් නිර්මාණය කරන්න. ඔයා මොකද කරන්න ඕනේ? මෙහෙම විහිත චතුරස්‍රය තියෙනවා. මේ වගේ කොටසක් මේක මෙහෙම තියලා විහිත චතුරස්‍රය මෙහෙම අරගෙන ඒක තියලා මොකද කරන්න ඕනේ? මෙහෙම කොතනද තියාගන්නේ? මේ P ගේ අර අපි දන්නවා මෙතන අංශක 90 හැදෙන විදිහ මේව පරිමාණය කරපු විහිත චතුරස්‍ර තියෙනවා. ඔයා මෙතන තියලා මේ ඉර කෙලින් උඩට මොකද කරන්න ඕනේ? මෙහෙම ඉරක් ගහ ගන්න ඕනේ. ලම්බකයක් නිර්මාණය කරන්න ඕනේ. ලම්බකයක් ඕනනම් විහිත චතුරස්‍රය පල්ලයට ආවත් අවුලක් නැහැ. මෙහෙම ඉහළට මොකද ගන්න? ඉරි කැලක් මෙහෙම තියලා ගහ ගන්න. එතකොට මෙතන මොකක් කරන ලම්බකයක් නිර්මාණය වෙනවා. හරි එතකොට ලම්බකයක් අපි නිර්මාණය කරා විහිත චතුරස්‍රය තියලා. මම ඊට පස්සේ විහිත චතුරස්‍රය දැන් අයින් කරනවා. විහිත චතුරස්‍රය තියලා අපි මේ විදිහට ඇඳගත්තා. එතකොට දැන් මෙහෙම තිබ්බ එක මේ පල්ලෙහා ඉඳන් උනත් ඇඳුනට අවුලක් නැහැ. මෙහෙම ලම්බකයක් නේ. ඔයා විහිත චතුරස්‍රය තියලා තමයි ඒක කරගන්න ඕනේ. මේ අඩුල තියලා නෙමෙයි. එතන මේක ලම්බකයක් නිර්මාණය කරගන්න. එතකොට ලම්බකයි කියලා පෙන්නන්න මෙහෙම ලකුණක් දාන්න. නිර්මාණය කරන්න.
AC 6 සෙන්ටිමීටර් වනසේ එම ලම්බකය මත සීලක්ෂය කවකටුව භාවිතයෙන් ලකුණු කරන්න. කවකටුව භාවිතයෙන් තමයි ඒක ලකුණු කරන්න කියලා තියෙන්නේ. කවකටුව භාවිතයෙන් ලකුණු කරනකොට ඉස්සෙල්ලා වගේම 6 සෙන්ටිමීටර් අරගෙන මෙතන කවකට්ටේ උඩ තියලා මෙතනින් මෙහෙම කට් එකක් දාන්න ඕනේ 6 සෙන්ටිමීටර් නෙවෙයි. ඒතකොට මේ තියෙන්නේ මොකද්ද? සීලක්ෂය. ඒතකොට ඒ දිග සීලක්ෂය කියලා කියනවා. අද ඕන එක 6 සෙන්ටිමීටර් කියලා මෙහෙම පෙන්නුවොත් අවුලක් නැහැ. ඒක දැම්ම පෙන්වන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ කියනවා AC BC යාකර ලැබෙන ABC ත්‍රිකෝණය පාද අණුව කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද ලියන්න. ඊට පස්සේ කියන්නේ මේ මෙහෙම ගත්ත මේ ඒව ටික මෙහෙම යා කරන්න කියලා කියන්නේ. මෙහෙම ලක්ෂ ටික මොකද ගන්නෙ? මෙතන C ලක්ෂයට අඳිනවා මෙහෙම එකක්. අය මේ පැත්තෙන් A ඉඳන් C ට යා කරන ලක්ෂය. මෙහෙම යා කරමු. මගේ හරියට මෙයා වුන්නේ නැහැ. ඔයාලා මොකද ගන්නව? ඔයාලගේ ගැලපෙන විදිහට මේක යා කරගන්න හරියට. මේක මගේ නම් යා වුන්නේ නැහැ. ඔයාලා හරියටම තියලා මේක මට අමාරු ලැප් එකකින් කරන්න. මෙහෙම යා කරගන්න. හරි එතකොට මේක ලැබෙනවා. දැන් මේක අපි දන්නවා මේ දිග 6 සෙන්ටිමීටර්, මේ දිගත් 6 සෙන්ටිමීටර්, මේ දිගත් 6 සෙන්ටිමීටර්. එතකොට සම්පාත්‍රි කෝණයක් අදගන්නවා. අපි ඉරි කෑලි තුනක් පුතේ මෙහෙම දානවා. ඊට පස්සේ මේකේ අහනවා පාද තුනම සමානයිද? මේක අහන්නේ පාද අණුව නම් පාද අණුව අපි කියනවා. මේකේ නම් මොන ත්‍රිකෝණයක්ද? රෝමි ලක්කම් පහට එනවා. සම පාද ත්‍රිකෝණයක්. දැන් මේකේ කෝණ ඔයාලට කෝණමානය තියෙනවා නම් කෝණමානය අරන් මේව මැන්නොත් මේ කෝණ ටික මැන්නොත් මේක මොන කෝණ අණු වර්ගීකරණය කරොත් මේක එනවා සුළු කෝණී ත්‍රිකෝණයක් වෙනවා. මේක සුළු කෝණී ත්‍රිකෝණයක් කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයාලට කියනවා රෝමි ලක්කම් 6 ACP A ඉඳන් CP මේ කෝණය ACP කෝණය කියන්නේ මේ කෝණය මේ කෝණය මේ ACP ඔය හැදෙන කෝණේ කෝණමානය භාවිතයෙන් මයින්න කියලා කියනවා. කෝණමානෙ තියලා ඔයාලට මොකද ගන්න මේ වගේ කෝණමානයක් තියෙනවාට මෙහෙම තියෙන කෝණමානෙ මෙහෙම තියලා මේ මෙතන මේ මෙහෙම කෝණමානෙ මේක මයින්න පුළුවන්. කෝණමානෙ මෙතන කට් එක තියෙනවා. ඒතකොට මේ මෙතන තියනගේ මේ මෙහෙම භාවිතයෙන් මන ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය අංශක එන්න ඕනේ. අංශක 60ක් වගේ පිළිතුරක් එන්න අංශක 60ක්. අංශක 60ක වගේ පිළිතුරක් ලැබුණා නම් හරි. ඊට පස්සේ කියනවා රෝමි ලක්කම් 6 එම රූපයේ දක්නට ඇති සුජුකෝණී ත්‍රිකෝණයක් නම් කරන්න. සුජුකෝණී ත්‍රිකෝණයක් කියන්නේ මේ වගේ එකක්. සුජුකෝණී ත්‍රිකෝණයක් නෝනද? සුජුකෝණී ත්‍රිකෝණයක් මේ මම අඳිනවා බලා ගන්න මේ A P C කියන්නේ මොකද්ද? මේ තියෙන සුජුකෝණී ත්‍රිකෝණය. ඒතර තව සුජුකෝණී ත්‍රිකෝණයක් එනවා PBC. PBC කියන්නේ මේක සුජුකෝණී ත්‍රිකෝණයක්. පැහැදිලි මේ තියෙන සුජුකෝණයක් තියෙන. සුජුකෝණයක් තියෙන. ඒතර අපි ඒවට කියනවා සුජුකෝණී ත්‍රිකෝණයක් කියලා. මේකත් ගන්න පුළුවන් සුජුකෝණී ත්‍රිකෝණයක්. ඔයාලට කෝණයක් නම් කරන්න කිව්වොත් ABC කියලා ගන්න පුළුවන්. මම එකක් ලියනවා එහෙනම් රෝමි ලක්කම්
APC අය BCP මේ කියන දෙකම අපිට ගන්න පුළුවන් සුජු කෝණ ත්‍රිකෝණ විදියට. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්නේ එහෙනම් අපි යමු පුතේ. මම අතර මම ප්‍රශ්නේ අරන් තියෙනවා පුතේ. එතකොට මේකේ අපි දෙවෙනි ප්‍රශ්නේ කරානේ. තුන්වෙනි ප්‍රශ්නට ආපුවාම පසුගිය වසර කිහිපය තුළ බස්නාහිර වයඹ හා දකුණු පළාත්වල සිදු වූ මාරකරීය අනතුරු ප්‍රමාණය සටහන් කරගත් අසම්පූර්ණ වගුවක් හා සම්පූර්ණ තීර ප්‍රස්ථාරයක් පහත දැක්වේ. දෙකම අසම්පූර්ණ වගුවකුයි අසම්පූර්ණ තීර ප්‍රස්ථාරයකුයි තියෙනවා. දෙයින් ඊට පස්සේ කියනවා ප්‍රොමිලක එකේ මේකේ පළවෙනි එක තියෙනවා ප්‍රෝමිලකයක වගුවේ 2017 තීරයේ පමණක් ඇතුළත් වනසේ වගුව උත්තර පත්‍රයේ පිටපත් කරගෙන එහි හිස්තැන් පුරවන්න. එතකොට ඔයා මේ වගුව මේ තියෙන වගුව ඔයා මේ පේපර් එකේ උත්තර ලිව්වොත් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. ඔයා මේ තියෙන වගුව ඔයාගේ උත්තර පත්‍රය පිටපත් කරගන්න ඕනේ. වගුව පිටපත් කරගෙන තමයි ඔයා මේ ආන්සර්ස් ලියන්න ඕනේ. ඊට පස්සේ මම කියනවා පළවෙනි එකේ බලන්න මේකේ කළු පාටින් පෙන්වන්නේ බස්නාහිර. මේ කළු පාටින් පෙන්වන්නේ මොකද්ද? බස්නාහිර පළාත තමයි කළු පාටින් පෙන්වන්නේ. ඊට වඩා මේ අඩු කළු පාටකින් පෙන්වනවා වයඹ පළාත. ඊට වඩා අඩු පාටකින් පෙන්වනවා දකුණු පළාත. පැහැදිලිද? දකුණු පළාත ඊට වඩා අඩුවෙන් පෙන්වනවා. දැන් බලන්න මේ වැඩිම කළු පාටක් පෙන්වන එක වට පෙන්වන්න ඕනේ 900 800 අතර. එහෙනම් මම මෙතන ලියා ගන්නවා 850. ඔයා මේක වගුවේ පිටපත් කරගන්න ඕනේ. ඊට පස්සේ වයඹ පළාත ඊට මැදින් තියෙන වයඹ පළාත 400යි. වයඹ පළාත කීයද 400යි. ඊට පස්සේ තියෙනවා 300 400 අතර දකුණු පළාත 350යි. මේ විදිහට වගුව පුරව ගන්න පුළුවන්. ඊට පස්සේ ඉහත බහුතීර ප්‍රස්ථාරය පිටපත් කර සම්පූර්ණ කරන්න. දැන් ඔයා මොකද ගන්න ඕනේ? මේ තීර ප්‍රස්ථාරය පිටපත් කරගන්න ඕනේ. තීර ප්‍රස්ථාරය මොකක් කරගන්න ඕනද? මම උත්තර ටික පැත්තකින් දාගන්නවා. මේ තීර ප්‍රස්ථාරය දැන් පුරවන්න තමයි යන්නේ. තීර ප්‍රස්ථාරය පුරවන්න යනකොට තීර ප්‍රස්ථාරය පුරවන්න යනකොට දැන් මෙතන අපි ගත්තේ කීයද? 850යි මෙතන ආවේ 400යි මෙතන ගත්තේ කීයද? 350යි 350යි. හරිද? දැන් 2018 තීරුව පුරවන්න යනකොට 2018 එක මම මෙහෙම පුරවනවා. 2018 බස්නාහිරනේ මුලින්ම එන්න ඕනේ. 2018 බස්නාහිර එක මම මෙතනින් පටන් ගන්නවා. මෙහෙම ගිහින් කොච්චරක් යනවා? 800 දක්වා යනවා. 800 දක්වා ගියා. ඒක මම එහෙම්ම පල්ලහැට ඇඳ ගන්නවා. පැහැදිලිද? ඕනනම් ඒක ඊට වඩා ලස්සනට අඳින්න.
මේ විදියට 800 දක්වා ලකුණු වෙනවා. 800 දක්වා ලකුණු. ඊට පස්සේ කියනවා කොච්චරක්ද? 450ක් 450ක් ඔය තියෙනවා. මේක මේ මට පෑන පොඩ්ඩක් උරුනේ. රතු පෑනෙන්ම ලකුණු ගන්න. 800 දක්වා මෙහෙම ලකුණු වෙනවා. 800 දක්වා මෙහෙම ලකුණු ගන්න පුළුවන්. 800 දක්වා ලකුණු කරලා. ඊට පස්සේ 450යි වයඹ. 450යි එනම් මෙතනින් 450ක් දාගත්තා. 450යි වයඹ. ඊට පස්සේ කියනවා 400යිලු දකුණ. 400යි දකුණ. දකුණ 400 කෑල්ලෙන් පල්ලයට ගන්න. 400. ඊට 2019ට ආපුවාම 2019 පෙන්නනවා 750ක්. ඒ කියන්නේ 750 කියන්නේ මේ මට්ටමනේ. 750 කියන්නේ ওই මට්ටම. ඔය මට්ටම පෙන්වන්න ඕනේ. එතකොට ඒකෙන් පල්ලෙහාට මෙහෙම ගහගත්තා. 750යි. ඊට පස්සේ වයඹ 450යි. වයඹ කියන්නේ මැදනේ 450යි. මේ විදිහට 450 ලකුණු කරා. ඔයාගේ එක ලස්සනට ලකුණු කරගන්න අඩි රෝලක් තියලා. ඊට 300යි දකුණ. 300 කින් මේක ලකුණ 300 දකුණ. මෙහෙම ලකුණු කරගන්න පුළුවන්. එතකොට තීර කීයක් ඔයා වගුවේ අඳින්න ඕනද? අලුත් තීර 6ක් ඇඳෙන්න ඕනේ. ඊට කලින් තිබ්බ තුනත් ඒකේ තියෙන්න ඕනේ. පිටපත් කරගන්නකොට 2017 ටිකත් එහෙම තියෙන්න ඕනේ. හරි ඊට පස්සේ බස්නාහිර පළාතේ ඉහත වසර 3 තුල සිදු වී ඇති මාර්ගරිය අනතුරු සංඛ්‍යාව කොපමණද කියලා අහනවා. දැන් ඕනේ බස්නාහිර පළාතේ ඉහත වසර 3. දැන් බස්නාහිර පළාත කො මේ බස්නාහිර පළාත තියෙනවා. බස්නාහිර පළාතේ ඉහත වසර 3 තුලම සිදුවෙච්ච මාර්ගරිය අනතුරු ගාන තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මුළු ගාන ලියනකොට සංඛ්‍යාව කීයද? අපි දන්නවා 850යි 800යි 750යි එකතු කරන්න. මේ ටික එකතු කරාන් පස්සේ අපිට එනවා 0යි 5යි 5යි 10න් බිංදුව දානවා එකක් යනවා 8යි 8යි 16යි 24යි. එතකොට කීයක් එන්න ඕනද? රිය අනතුරු 2400යි. ඊට පස්සේ කියනවා වසරක් පාසා රිය අනතුරු සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන්නේ කියන්නේ අඩුවක් දක්නට ඇත්තේ කුමන පළාතේද බලන්න. කලින් තිබ්බා හිතමු බස්නාහිර පළාතේ කියලා. බස්නාහිර පළාතේ කලින් 850ක් තියෙනවා. ඊට පස්සේ 800යි. ඊට පස්සේ 750යි. කලින්ට වඩා අඩු වෙලා නේද තියෙන්නේ. මුලින් තිබ්බ කොච්චරක්ද? මුලින් තිබ්බ 850. මුලින් තිබ්බ කොච්චරක්ද? 850ක් මුලින් තිබ්බා. මුලින් 850ක් තිබ්බා. දැන් තියෙන්නේ කීයද? 800. කීයක් අඩු වෙලාද? 50ක් අඩු වෙලා. දැන් කීයක් අඩු වෙලාද? තව 50ක් අඩු වෙලා. දැන් මේක අඩු වීගෙන ගින් තියෙන. දැන් මේකට ආපුවාම 400 නම් 450ට වැඩි වෙලා. මේකේ ඒ ගානම තියෙනවා. අඩු වෙලත් නැහැ වැඩි වෙලත් නැහැ. මේක බලපුවාම 50ක් වැඩි වෙලා අය 100ක් අඩු වෙලා. හැබැයි හරියටම බැලුවොත් බස්නාහිර පළාතේ තමයි මොනවද අඩු වීගෙන ගිහින් තියෙන්නේ. වසරෙන් වසර අඩු වෙලා 2017ට වඩා 18 අඩු වෙලා 18ට වඩා 10. නම් උත්තරේ බස්නාහිර පළාත. බස්නාහිර පළාත. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 4 වෙනි ප්‍රශ්නේ. පහත දී ඇති භාග හා දශම ප්‍රතිශත ලෙස ලියා දක්වන්න. ප්‍රතිශතයක් විදිහට ලියන්න කියලා කියනවා. ඉස්සලා දශම විදිහට ලියන්න කොහොමද බලමු. ඊට පස්සේ මේ ප්‍රතිශතයක් විදිහට ලියන්න කොහොමද කියලා බලමු.
පළවෙනි එකේ තියෙන්නේ පළවෙනි එකේ තියෙන්නේ දශම විදියට ලියන්න ඕනේ. 4 බෙදීම 5. 4 බෙදීම 5නේ තියෙන්නේ. 4 බෙදීම 5. ඔයාලට මේක ඕන නම් දශමයක් විදියට ලියනවා නම් මම එක ක්‍රමයක් කියලා දුන්නාට දීර්ඝ බෙදීමෙන් කරන්න පුළුවන්. 4 බෙදන්න ඕනේ 5න්. දශම කරගන්න. 4 බෙදනවා කීයෙන්ද? 4 බෙදනවා 5න්. ඒතර පහට නෑ බිංදුවක් දානවා 4 ඒවා. දැන් බලනවා බිංදුවක් දාලා 40ට 5 ඒවා තියෙනවද? එහෙනම් මෙතන දශම තිත තියනවා. 40ට 5 ඒවා කීයක් තියෙනවද? 8ක් තියෙනවා. 8 වරක් 5 කීයද? 40යි. එතකොට බිංදුවක් එනවා. එතකොට දශම කරාම කීයක් ආවද? බිංදුව ඉතුරු ආවා කියන්නේ මේක දශම කරාම පස්සේ අපිට එනවා කීයද? 0.8යි කියලා. මේ තියෙන්නේ දශමයක් විදියට. 0.8යි. පැහැදිලිද? තව විදියක් මම කියලා දුන්නා. යට 5 තියෙන්නේ උඩ තියෙන 4. යට 100 කරගන්නේ කොහොමද? දැන් මේක අපිට ලියන්න එපා 100ට 100න් කොච්චරයිද කියලා. 100ට 100න් ගන්නකොට අපි මේක ගන්නේ 0.8 ප්‍රතිශතයක් විදියට ලියන්නත් ඕනේ. වැඩි කරනවා 100ට 100න්. 100ට 100න් වැඩි කරාම අපිට එනවා 0.8 100න් වැඩි වෙනවා. 100න් වැඩි වෙන්න ඕනේ 0.8. 8 වරක් බිංදුව බිංදුවයි. 8 වරක් බිංදුව බිංදුවයි. 8 වරක් 1 8යි. බිංදුවෙන් ඔක්කොම වැඩි වුණා කියලා බිංදුවමනේ එන්නේ. බිංදු බිංදුවයි බිංදුවයි 8යි බිංදුවයි. දශම ස්ථාන කීයක් එන්න ඕන? දෙකක්. එහෙනම් 100ට කොච්චරයිද? 80යි. එහෙනම් මෙතන එන්න ඕන 100ට 80යි කියලා. ඒ ගානම වෙන විදිහකින් හදනවා. යට 5 තියෙන්නේ. යට 100 කරගන්න කීයෙන් වැඩි වෙන්න ඕනද? 5 20ෙන් වැඩි වෙන්න ඕන. උඩ කීයෙන් වැඩි වෙන්න ඕන? උඩත් 20ෙන් වැඩි වෙන්න ඕන. එතකොට යට එනවා 100යි කියලා. උඩ එනවා 80යි කියලා. හරිද? මේක දශම කරගන්නවා නම් අර දශම කරගන්න පුළුවන් කලින් ආකාරයෙන්. දැන් මේක ප්‍රතිශතයක් විදිහට කියන්න පුළුවන් යට 100 තියෙනකොට කෙලින්ම කොහමද 80 ලිව්වා යට 100 ප්‍රතිශතයක් විදිහට පෙන්වනවා. යට 100 කෙලින් ප්‍රතිශතයක් විදිහට පෙන්වනවා. ඊට පස්සේ අපි එනවා 8න් 3. 3 බෙදන්න ඕනේ 8න්. 3 බෙදන්න ඕනේ 8න්. දශම කරගන්න බෑ. 3 බෙදීම 8. මම ඒක දීර්ඝ බෙදීමක් විදිහට ලියා ගන්නවා. 3 බෙදනවා 8න්. 8ට නෑ බිංදුවයි 30ට බලනවා එහෙනම් දශම තියා ගන්නවා. 30ට 8 ඒවා කීයක් තියෙනවද? 8 වරක් 3 24යි. 24ට කීයක් තියෙනවද? 3ක් තියෙනවා. 8 වරක් 3 24. ඉතුරු කීයද? 6යි. 6ට නෑ බිංදුවක් දාගන්නවා. 60ට 8 ඒවා කීයක් තියෙනවද? 60ට 8 ඒවා 9ක් තියෙනවා. 60ට 8 ඒවා 9ක් නෙමෙයි 7ක්. 8 වරක් 8 64යි. ඒතර 8 වරක් 7 56යි. ඒතර මෙතන එන්නේ 8 4ක් 56යි. ඉතුරු 4යි 40ට බලන්න 40ට 8 ඒවා 5යි. 5 වරක් 8 40යි. ඉතුරු බිංදුවයි. එතකොට එනවා දශම කරපුවාම 8න් 3 8න් 3 දශම කරාම එනවා අපිට දශම කීයද? 0.3යි 7යි 5ක්. ඕක කෙලින්ම අපිට පුළුවන් කීයද? 100ට 100න් වැඩි කරලා 0.3යි 7යි 5 වැඩි වෙනවා 100ට 100න්. එතකොට මොකද කරගන්න පුළුවන්? කලින් කරා වගේ දශම තිත දැන් මෙතනනේ තියෙන්නේ. 100 බිංදු කීයක් තියෙනවද? දෙකක් තියෙනවා නම් දශම තිත දෙපාරක් පිටිපස්සට ගන්න. දශම තිත දෙපාරක් පිටිපස්සට එනවා කියන්නේ මෙතන තියෙන දශම තිත 1යි 2යි කියලා මේ මෙතනට එනවා. 7යි 5යි මැදට එනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් 3යි 7යි දශම තිත මෙතනට ආවා 5 100ට 100.
මම දැන් ආකාර කීපයකින් මේක කියලා දුන්නා. ආකාර කීපයකින් කියලා දුන්නා. තව කෙනෙක්ට ඕනෙම නම් 100ට 100ෙන් වැඩි වෙන්න එපේ. 100 වැඩි කරන්න 0.3යි 7යි 5න්. කාට හරි එහෙම ඕන එහෙම වැඩි කරන්න. ඒතකොට මේ ප්‍රශ්නෙකුත් නෑ. ඕනනම් මම වැඩි කරලා පෙන්නන්නම්. 5න් වැඩි වෙනවා බිංදුව, පස්සරක් බිංදුව, බිංදුවයි. පස්සරක් බිංදුව බිංදුවයි, පස්සරක් 1 5යි. 7න් වැඩි වුණාම බිංදුවයි, බිංදුවයි, හතරක් 1 7යි. ඊට පස්සේ මේ කෙලින් 3 කෙලින් ලියා ගන්න ඕනේ. 3 අරක් බිංදුව බිංදුවයි බිංදුවයි 3යි. මෙහෙම ලියමු. දැන් මේ ටික පල්ලයට එකතු කරගන්න. බිංදුවයි බිංදුවයි 5යි 7යි 3යි. දශම තිත කී පාරක් දැන් පයින්නවද ඉස්සරහට? මෙතන තියෙනවා 1යි 2යි 3ක්. එහෙනම් මේතන තියෙන තිත 1 2 3 කියලා පෙන්නාම දශම තිත කොතනක් එන්න ඕනද? 7යි 5යි මැදට එන්න ඕන. ඒක කොපි කරලා මෙතන දාලා 100ට 100යි කියලා දැම්මත් අවුලක් නැහැ. පැහැදිලිද? හරි. ඊළඟ කොටසට යන්නේ නා. මේක කෙලින්ම දශම වෙලා තියෙන. අමුතුවෙන් දශම කරන්න ඕනද? 1.08. ඒක අමුතුවෙන් දශම කරන දෙයක් නෑ. ඒක දශම වෙලා තින්නේ. හරි. ඒකම ලිව්වනම් හරි දශම කියලා. මේ තියෙන දශම. දැන් මේක 100ට 100ෙන් වැඩි කරොත් අපිට මොකක් ගන්න පුළුවන්ද? ප්‍රතිශතය ගන්න පුළුවන්. 100ට 100ෙන් වැඩි වෙනවා. 100ට 100ෙන් වැඩි වුණාම අර කලින් කියාගේ දශම තිත බිංදු දෙකක් පිටිපස්සට එනවා. මෙතන තිබ්බේ 1යි 2යි. දැන් මෙතන එනවා. එහෙනම් 1.08යි දාලා දැන් දශම තිතයි තියන්න ඕනේ නෑනේ. බිංදුව මෙතන දශම තිත තියෙනවා. 100ට 100 කෙලින්ම දාන්න. ඕනනම් තව කෙනෙක්ට පුළුවන් 100 වැඩි කරලා බලන්න 1.08. ඒත් ඔය උත්තරෙම එන්න ඕන. ඔය උත්තරෙම එන්න ඕන. ෂුවර් නැත්තම් ඒක ගුණ කරලා බලන්න. හරි අපි ඊළඟ ගානට යමු. ඊට පස්සේ කියනවා රම්බුටන් යම් ප්‍රමාණයක් A හා B අතර රම්බුටන්නේ රම්බුටන් කොච්චරද A හා B අතර A.B අතර අනුපාතය තියෙනවා 3ට 5. A කෙලින් 3 ලිව්වා B කෙලින් 5. බෙදූ විට Aට ලැබුණු ගෙඩි ප්‍රමාණය ගෙඩි 15ක්ලු. ඊට පස්සේ අහනවා B ඊට පස්සේ අහනවා එක් කොටසක ප්‍රමාණය කොපමණද? මේ තියෙන කොටස් 3කනේ. මේ තියෙන කොටස් 3ක. කොටස් 3ක් තමයි මොකක් වුනේද? කොටස් 3ක් තමයි 15 වුනේ. එහෙනම් එක් කොටසක හොයන්න නම් එක් කොටසක 15 බෙදන්න ඕනේ කොටස් ගානේ 3ෙන් බෙදුවාම එක් කොටසක ප්‍රමාණය කීයද? 5යි. එක් කොටසක ප්‍රමාණය 5යි. ඕනනම් අඹ ගෙඩි 5යි කියලා ලියන්න. ක්‍රම ඉලක්කම් 2 බීට ලැබුණු ප්‍රමාණය කොපමණද? බීට ලැබිච්ච ගාන හොයන්න. දැන් එක් කොටසක් කීයද? එක් කොටසක 5ක් තියෙනවා. බී ගාවක් තියෙනවා කොටස් කීයද? ඒ වගේ 5ක්. එහෙනම් 5 5ෙන් වැඩි වුණාම එක් කොටසකගේ 5යි. බී ගාව කොච්චරක් තියෙනවද? 5ක්. ඒ 5ෙන් වැඩි වුණාම 25ක් එනවා. බී ගාව තියෙන අඹ ගෙඩි ගාන කීයද? අඹ 25යි ගෙඩි. ගෙඩි 25. මෙතන ගෙඩි කීයද? එක් කොටසක තියෙන ගෙඩි 5යි. ඊට පස්සේ අහනවා එම රම්බුටන් ප්‍රමාණයම එම රම්බුටන් ප්‍රමාණයම දැන් රම්බුටන් ගෙඩි කොච්චරක් තියෙන්න ඕනද? ක්‍රම ඉලක්කම් 3ට අදාළව ඔක්කොම රම්බුටන් කීයද? මෙයා ගාව 15යි මෙයා ගාව 25යි. ඔක්කොම කීයක් තියෙන්න ඕනද? 30යි ගෙඩි 40ක් තියෙන්න ඕනේ. ගෙඩි 40ක්. ඔක්කොම ගෙඩි 40ක් තියෙනවා. දැන් A ගාව තියෙනවලු ගෙඩි 22ක්. ඒතර B ගාව තව ගෙඩි කීයක් තියෙන්න ඕනද? 18ක් තියෙනවා. බෙදු අනුපාතය කුමක්ද කියලා අහනවා. එක්කෙනෙක් මේ අනුපාතය ලියලා තිබ්බත් හරි. මේක දෙකෙන් බෙදුනම 11යි 18 දෙකෙන් බෙදුනම 9යි. මේක තමයි තියන්න පුළුවන් සරලම අනුපාතය. මේක තිබ්බත් හරි.
අරයා ගාව ගෙඩි කීයක් තියෙනවද? 22ක් තියෙනවා. B ගාව කොච්චරක් විතර තියෙනවද? මුළු ගෙඩි 40ක් තියෙනවා. ඒ අඹ ගෙඩි ප්‍රමාණයමනේ. එහෙනම් 40න් 18ක් B ගාව තියෙනවා. 40න් 22ක් A ගාව තියෙනවා. ඒක සරල මනුපාතයේ විදියට ලිව්වොත් දෙකෙන් තමයි දෙකම බෙදෙන්නේ. එතකොට 11 99. ඒතර හතරවෙනි ප්‍රශ්නෙට ඕම ඔය විදියට පිළිතුරු ලියන්න පුළුවන්. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට පස්වෙනි එක. පස්වෙනි එකේ සිම්පල් A දී ඇති රූපය ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. C ලක්ෂය හඳුන්වන්න. C ලක්ෂය කියන්නේ මොකක්ද කියලා තමයි මෙතන නම් අහන්නේ. C ලක්ෂය කියන්නේ මොකක්ද? C කියන්නේ කේන්ද්‍රය. කේන්ද්‍රය. එතකොට අය අහනවා AB සරල රේඛා ඛණ්ඩය හඳුන්වන විශේෂ නම AB ට කියනවා මොකක් කියලාද? අරය. අනේ AB කියන අරය නෙමෙයි සෝරි. AB ලියන්න පුළුවන් විස්කම්භය. විගම්පාදනේ. විස්කම්භය. ඊට පස්සේ අහනවා DC 6 cm නම් AB හි දිග සහ BC හි දිග. දැන් මෙතන කේන්ද්‍රය නම් කේන්ද්‍රයේ ඉඳන් වටේ රවුමට අපි කියනවා පරිධියට ඇඳපු එක 6 සෙන්ටිමීටර්ලු. දැන් මෙතනත් තියෙන කේන්ද්‍රයේ ඉඳන් මෙහෙම ඇඳලා. ඒතර මේකත් 6 සෙන්ටිමීටර්. ඒතර මේකත් කේන්ද්‍රයේ ඉඳන් මෙහෙට ඇදලා තියෙන මේකත් 6 සෙන්ටිමීටර්. එතකොට AB දිග කීයද? ප්‍රමිලක්කම් 3 කියනවා. AB දිග කියන්නේ 12 සෙන්ටිමීටර්. BC දිග අහනවා. BC කියන්නේ AB ගෙන් හරි අඩක්. එහෙනම් නැත්නම් අරය 6 සෙන්ටිමීටර්. දැන් 6 සෙන්ටිමීටර්. මේ 6 සෙන්ටිමීටර් දෙකක් තියෙන. ඒතර 12 සෙන්ටිමීටර් වෙනවා. පැහැදිලිද? හරි. ඒතර B කොටසට යනවා. සහන් ඔහුගේ වයස ගැන සහන් ඔහුගේ 12 වන උපන්දිනය වන. එයාගේ 12 වන උපන්දිනය කවද්ද තියෙන්නේ? 2023 2/25 වනදා දින 20ක් වයස ඇති බලු පැටියාට තෑග්ගක් ලෙස ලැබුණි. කියන්නේ ඔහුගේ සහන්ට ඔහුගේ 12 වන උපන්දිනය වන 2023 2/25 වනදා දින 20ක් වයස ඇති. බල්ලාගේ වයස කීයද? බල්ලාට වයස තියෙන දින 20යි. දින 20යි බල්ලාට. පැහැදිලිද? ලැබුණි. බලු පැටියාගේ වයස දින 45ක් වන විට බලු පැටියාට පළමු එන්නත ලබා දිය යුතුය. දින 45ක් වෙනකොට බලු පැටියාට පළමු එන්නත දෙන්න ඕනෙලු. දැන් මේ දිනේ වෙනකොට බල්ලාට දින 20යි නම් දින 20ක් ආපස්සට ගියොත් ඒ කියන්නේ මේ 20ක් ආපස්සට ගියොත් බල්ලා ඉපදිලා තියෙන්නේ 23 ඒ මාසෙම 20ක් 25 මෙතන තියෙන 20ක් ඉස්සරහට ගියොත් 5ක් ඉතුරු වෙනවා. මේ දින බල්ලා ඉපදිච්ච දවස. හරිද? බල්ලා ඉපදිච්ච දවස තමයි මේ තියෙන්නේ. පැහැදිලිද?